ජය වේවා. අයන් මෑන් එසේ නැතිනම් යකඩ ආකෘතියෙහි ඊළඟ පරිච්ඡේදයේ කියවීමටයි දැන් සූදානම් වන්නේ. 9 වන පිටුව. ක්‍රාස්! යකඩයා කඳු මුදුනේ සිට පහළට ඇද වැටෙන්නට විය. ක්‍රෑෂ්! 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 ගලින් ගල උලෙන් උල වැදෙමින් කැඩෙමින් යකඩයා පහළටම පෙරළුණේය. ඔහුගේ යකඩපා ගැලවිණි. ශරීරයේ උරහිස් හැලුණි. උරහිසින් අත් ගැලවී ගියේය. යකඩ ගන් ගැලවී විසිවුණි. යකඩ ඇස්ද ගැලවී විසිරුණි. ශක්තිමත් යකඩ හිසද ගැලවී ඉවතට විසිවී ගියේය. කැඩුණු කැබලි පෙරළෙමින් විසිරෙමින් පොඩි පට්ටම් වෙමින් විසිවෙමින් හඬ නගමින් පර්වතයේ පාමුල වෙරළට ඇද වැටුණේය. ගල් කීපයක්ද යකඩයාගේ කැබලි සමග වෙරළට පෙරළුණේය. ඉන්පසු සියල්ල නිසල විය. පර්වතයේ පාමුල වෙරළේ යකඩයාගේ කැබලි විසිරී තිබුණි. මුහුදේ ශබ්දය දිගටම ඇසුණි. වැල්ලේ පසෙක ගොඩගසා තිබුණු දිය සෙවල් බැඳුණු බෝට්ටුවක් අසල තිබුණු යකඩයාගේ එක් අතක් ඇඟිලි නටමින් තිබුණි. කකුළුවගේ සියාඬු දඟලවන්නාසේ දඟලූ එය මිනිත්තුවකින් පමණ නිසල විය. මේකේ 9 වෙනි 10 වෙනි පිටුවේ, ඒ කියන්නේ 10 වෙනි පිටුවේ යකඩයාගේ පින්තූරයක් තියෙනවා. ඒ යකඩයාගේ පින්තූරේ සම්පූර්ණයෙන් ඇඟපස අත්පා කන් ඇස් ඔක්කොම තියෙන පින්තූරයක්. මේක ඉස්සරහට කතාවේ තියෙන චිත්‍රයක් වෙන්නත් පුළුවන්. හැබැයි 10 වෙනි පිටුවේ තියෙන්නේ. මම දැන් ඒ පින්තූරය ඔයගොල්ලන්ට පෙන්නනවා. ලං කරලා පෙන්නුවත් මේ විදිහට කාක්කුත් එකේ වටේ ඉන්නවා. මුහුදේ රැල්ල තියෙනවා. යකඩයා ලස්සන මට නම් එන කියුට් ඇස් එකක් තියෙන්නේ. එතකොට යකඩයාගේ පින්තූරයකුත් දාලා තියෙන 10 වෙනි පිටුවේ 11 වෙනි පිටුවේ මුල් හරිය වෙනකම් මම කියවා අවසන්. මුල් හරිය වෙනකම්. එසේනම් ඊළඟ පරිච්ඡේදයෙන් හමු වෙමු. ජය වේවා.